ගර්භණී මව්වරණි, ඔබ මෙම කාඩ් එක නොදන්නවා නම් බලන්නම ඕනි. මොකක්ද මේ කාඩ් එක? ඔබ අසා තිබේද? භ්‍රූණ චලන සටහන් පත. ඔබගේ වසමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීතුමිය ඔබට ඔබගේ ගර්භයට සති 36ක් වූ විට දිනපතා ලකුණු කරන ලෙසට මෙම කාඩ් පත ඔබට ලබා දෙනු ඇත. මෙම කාඩ් පතෙහි ඔබගේ නම, වයස, කීවෙනි ගර්භයේද යන්න ඉහළින් සටහන් කළ යුතු අතර ඔබට සති 36, 37, 38, 39 ඒ වගේ ඔබේ කුස තුල සිටින දරුවා දඟලන වාරයක් පාසා හරි ලකුණ හෝ කතිර ලකුණ හෝ කුමක් හෝ ලකුණක් යොදා මෙම කාඩ් පතෙහි දැක්වෙන අංක 1 සිට අංක 10 දක්වා තිබෙන කොටු පිරවීම තමයි කරන්න තියෙන්නේ. මෙම කාඩ් පත පිරවීමට සුදුසුම වේලාව මොකක්ද? ඔබ හිතන විදිහට මෙම කාඩ් පත මාක් කරන්න සුදුසුම වේලාව තමයි උදේ 6-8 අතර කාල පරාසය. ඔයාලගේ වැඩ ඉවර වෙලා ඔබ සැහැල්ලුවෙන් නේද රිලැක්ස් එකේ සිටින වෙලාවක් විදිහට තමයි අපි මේ වෙලාව ගන්නෙ. පාසල් යන ළමුන් සිටිනවා නම් පාසල් ගිහිල්ලා, පෙර පාසල් යන ළමුන් සිටිනවා නම් පෙර පාසල් ගිහිල්ලා, ඔබගේ හස්බන්ඩ් නේද ස්වාම පුරුෂයා රැකියාවක් කරනවා නම් ඔහු රැකියාවට පිටත් වෙලා, ඔබ ගෙදර සිටින මවක් නම් ඔබ චුට්ටක් නිදහස් වෙන වෙලාව තමයි මේ වෙලාව. ඒ වෙලාවට ඔබගේ දරුවා හොඳට ඔබගේ කුස පුරා රවුමක් දඟලන වාරයක් ලෙස එක් වාරයක් ලෙස සලකා එක කොටුවක් මාක් කරන්න ඕනි. නැවත වතාවක් ඒ විදිහටම දරුවා හොඳට දැඟලුවාට පසුව තමයි දෙවෙනි කොටුව මාක් කරන්න ඕනි. ඒ ආකාරයට 1 සිට 10 වෙනි කොටුව දක්වා මාක් කළ යුතු අතර 10 වෙනි කොටුව මාක් කරන්නේ රාත්‍රී නිින්දට යාමට පෙර දරුවා දැඟලුවාට පසුව. ඔබ නිදා ගන්න වේලාව රාත්‍රියේ අවසන් වූ වේලාව ලෙස සටහන් කළ යුතු අතර උදේ කාලයේ දරුවා ප්‍රථම වතාවට දැඟලපු වේලාව ආරම්භක වේලාව විදිහට සටහන් කරන්න ඕනි. නිින්දට පෙර බලන්න කොටු අංක 1 සිට අංක 10 දක්වා මාක් වෙලා තියෙනවාද කියලා. එම එක කොටුවක් හෝ මාක් වෙලා නැතිනම් කුමක් හෝ බබාගේ දැඟලීමේ ගැටලුවක්. බබාට කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිවීමේ ඉඩකඩ වැඩි. එහෙම වෙලාවට ඔබට තියෙන්නේ ඔබගේ වසමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීතුමියට දුරකථන ඇමතුමක් ලබා දීම හෝ හැකි විගස ළඟම තියෙන රජයේ රෝහල වෙත ඔබ යන එක. එසේ රෝහලට යන විට අමතක කරන්න එපා ඔබගේ මව් කාඩ් පත රැගෙන යාම අනිවාර්යයි. අද යන්න බෑ, හෙට යනවා, මහත්තයා ගෙදර නැහැ, බබාලා දාලා යන්න කවුරුවත් නැහැ. මෙහෙම කතන්දර කියලා හිටියොත් ඔබටත් ඔබගේ දරුවාටත් ජීවිතවලට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැකි විගස බබාගේ දැඟලීමේ අඩු හෝ වැඩි වෙනසක් ඔබට දැනේ නම් හැකි විගස රෝහල්ගත විය යුතුයි. තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඔබට සුබ දවසක්. තාමත් මාගේ YouTube channel එක subscribe කර නොමැති නම් මනීෂා වීරසේන YouTube channel එක subscribe කරන්න. ස්තුතියි.